ආයුබෝවන් හැමෝටම. ඔන්න ඉතින් අද අපි YouTube channel එකෙන් කතා කරන්නේ ඇන්තෝරියම් කුඩා පැල ඉක්මනින්ම වර්ධනය වන කාබනික පොහොර වර්ග මොනවද කියලා. ඇන්තෝරියම් වර්ග ඉක්මනින්ම වර්ධනය කරගන්න පුළුවන් පොහොර වර්ගයක් තමයි වැටිමාර ගිනිසීරියා ලාඩප්පා නමින් හඳුන්වන ශාකයේ පත්‍ර. මේ පොහොර වර්ගය හොඳින් වේලා කොටු කරලා ඇන්තෝරියම් වගා මිශ්‍රණය සමග කලවම් කරලා තමයි පැලවලට එකතු කරගන්නේ. ගිනිසීරියා වැටිමාර ලාඩප්පා නමින් හඳුන්වන මේ කොළ වර්ගය කුඩා පැල අඟල් 2 සිට අඟල් 5 දක්වා පැල සඳහා වැටිමාර යෝගට් කප් එකකින් එකක ප්‍රමාණවත් වෙනවා. ඉතින් අපේ කුඩා ඇන්තෝරියම් පැල සඳහා මෙම වැටිමාර ලාඩප්පා ගිනිසීරියා නමින් හඳුන්වන මේ වටිනා මැජික් පොහොර වර්ගය හිරු එළිය හොඳට වේලලා කුඩු කරලා පුංචි පැලවලට එකතු කරගන්න තියෙනවා නම් ඇන්තෝරියම් වගාව ගොඩක්ම සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ඇන්තෝරියම් වගාවේ කුඩා පැලේ සිට මව් ශාකය දක්වා සාර්ථක වර්ධනයක් ලබා ගන්න පුළුවන් මෙම වටිනා පොහොර වර්ග ඇන්තෝරියම් සමග කලවම් කරලා පැල කරාම. ඉතින් නියමිත උපදෙස් මත පමණක් ඒ උපදෙස් අනුව මේ පොහොර වර්ග හදා ගන්න තියෙනවා නම් වඩාත්ම සාර්ථක ඇන්තෝරියම් වගාවකට අපිට පිවිසෙන්න පුළුවන්. ඉතින් අපි බලමු ඊළඟ කාබනික පොහොර වර්ගය මොකක්ද කියලා. කෙසෙල් එළි දියර පොහොර. ඉතින් මල් ආසන්න පැල සඳහා කෙසෙල් එළි යුෂ යෝගට් කප් එකකින් 2 කප් ජලය ලීටරයකට කලවම් කර ඇන්තෝරියම් ශාකයට ස්ප්‍රේ කරන්න පුළුවන්. ඉතින් මල් ආසන්න පැලවලට තමයි අපි මේ කෙසෙල් එළි දියර පොහොර එක භාවිතා කරන්නේ. මේ පොහොර එක අපි හදා ගන්න ඕනේ කෙසෙල් එළි 5-6ක් අරගෙන ඒකට ජලය එකතු කරලා පැය 24ක් තියලා තමයි අපි මේ කෙසෙල් එළි නිස්සාරණය, ඒ කියන්නේ කෙසෙල් එළි දියර පොහොර එක හදාගන්නේ. ඉතින් මේ පොහොර වර්ගයක හදාගන්නකොට අපි සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තියෙනවා. අංක 1 තමයි මේ කෙසෙල් එළි දියර පොහොර එක අපි හදාගන්නකොට ක්ලෝරින් සහිත ජලය සහ කියුල් සහිත ජලය අපි මේකට එකතු කරන්නේ නැහැ. එහෙනම් මේ කියුල් බව, ඒ කියන්නේ ක්ලෝරින් බව ඉවත් වෙන්න නම් අපි මේ ජලය පැය 24ක් වෙනම භාජනයක දාලා තියලා තමයි අපි මේ කෙසෙල් එළි දියර පොහොර එක හදාගන්න භාවිතා කරන්නේ. ඊට පස්සේ අපි මේ පොහොර එක පැලවලට ස්ප්‍රේ කරන්න කලින් අපි ස්ප්‍රේ එකක් ආධාරයෙන් සම්පූර්ණයෙන් පැලය තෙමෙන ආකාරයට ජලය ස්ප්‍රේ කරලා තමයි අපි මේ කෙසෙල් එළි දියර පොහොර එක පැල සඳහා ස්ප්‍රේ කරන්නේ. එතකොට එම ස්ප්‍රේ කරන ජලයත් පැය 24ක් තියලා ක්ලෝරින් සහිත ජලය නම් පැය 24ක් තියලා තමයි අපි ඇන්තෝරියම් වගාව සඳහා ජලය එකතු කරන්නේ. ඉතින් මේ කෙසෙල් එළි දියර පොහොර එකට පුළුවන් ඇන්තෝරියම් ශාකයේ මල් හට ගැනීම ඉක්මන් කරන්න වගේම සාර්ථක නිරෝගී පැල අපිට ලබා ගන්න. ඉතින් මේක ගොඩක්ම වටින පොහොර වර්ගයක්. කුඩා පැලවලට මේක භාවිතා කරන්නේ නැහැ. අඟල් 8-9 ඒ වගේ ප්‍රමාණයේ ඉඳන් මව් ශාකයට දක්වා අපිට පුළුවන් මේ කෙසෙල් දියර පොහොර එක භාවිතා කරන්න. එතකොට මව් ශාකවලට මේ කෙසෙල් දියර පොහොර එක අපි භාවිතා කරනවා නම් කෙසෙල් දියර යුෂ යෝගට් කප් එකකින් 4ක් හෝ 3 මාරක් ජලය ලීටර් 1 මාරකට කලවම් කරලා අපිට පුළුවන් අපේ මව් ශාක සහ මදර් ප්ලාන්ට්, ඒ කියන්නේ මව් ශාක වලට, ඒ කියන්නේ පඳුරු වලට මේ ස්ප්‍රේ එක භාවිතා කරන්න. ඊළඟට අපි කතා කරමු
මේ කෙසෙල් ලෙඩි දියර පොහොර එක පැළ සඳහා භාවිතා කරන දින සහ වේලාවන්. පැළ සඳහා භාවිතා කරන දින කතා කිරීමේදී සතියට එක් වරක් දින 7න් 7ට අපිට පුළුවන් මේ කෙසෙල් දියර පොහොර එක පැළ සඳහා ස්ප්‍රේ කරන්න. එතකොට වේලාවන් පිළිබඳව කතා කිරීමේදී කෙසෙල් ලෙඩි දියර පොහොර එක ඇන්තූරියම් සඳහා භාවිතා කරන්න සුදුසු වෙන්නේ උදේ කාලය. වර්ෂාව අධික කාලවලදී මේ පොහොර එක පැළ සඳහා ස්ප්‍රේ කරන්නේ නැහැ. වර්ෂාව අඩු කාලවලදී හිරු එළිය හොඳින් පවතින කාලවලදී තමයි අපි මේ කෙසෙල් ලෙඩි දියර පොහොර එක උදේ කාලය තුලදී ඇන්තූරියම් මකාවට එකතු කරගන්න සුදුසු වන්නේ. ඉතින් අද අපි ඉගෙන ගත්තා පොහොර වර්ග දෙකක් පිළිබඳව. මේ පොහොර වර්ග දෙකම ඇන්තූරියම් මකාවට භාවිතා කරනවා නම් ඉතා සාර්ථක වකාවක් අපිට පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. හැබැයි නියමිත උපදෙස් වලට පොහොර යෙදීමේ නියමිත මාත්‍රාවට පමණක් පොහොර යෙදීම ඔයගොල්ලන්ගේ යුතුකමක්. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක අවසන් කරනවා. තවත් පොහොර ගැන කතා කරන වීඩියෝ එකක් තුලින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.